ඉස්සරහට වතුර වීදුවක් අරගෙන අම්මා ආවා. ඇත්තටම සර්ට අපිට වලට හරියන්න ඕනි. මම නිරූපිකා ආවේ කළුතර ඉඳලා. මම මේක ගැන ගොඩක් හෙව්වා. අවුරුදු 2කට විතර කලින් තමයි මේක ගැන මම හෙව්වේ. හැබැයි මම මුලින්ම ස්කෑම් එකකට අහු වුණා. අවුරුදු 18න් රටකට ගියා ජෝර්දානේ. මම පැකින් රෙකෝඩර් විදිහට ගාමන්ට් ෆැක්ටරි එක වැඩ කරා. ඒකෙන් හොයපු සල්ලි අරගෙන ලංකාවට මම ආවා. ඇවිල්ලා ස්කෑම් එකට මගේ ලක්ෂ 10ක් මම දාලා ඒ 10න් මට මේක නැති වුණා. හැබැයි මම දැනගෙන හිටියේ මම මේක කරනවා කියලා හිතාගෙන තමයි ඒ වගේ දෙයකට මම ඇත්තටම ගියේ. මම TikTok එකේ මේක ගැන තවත් සර්ච් කරා. මම ඉච්චර රිස්ක් එකක් ගත්තා නම් මට බැරි වෙන්නේ නැහැ කියලා මට හිතුණා. ඊට පස්සේ මට මේ ආයතන එක දැනගන්න පුළුවන් වුණා. අම්මගෙන් මට ඕන දෙයකට සපෝට් එකක් තියෙනවා. මම මේකට එළියට එනකොට ඉගෙන ගන්න මට ඉස්සරහට වතුර වීදුවක් අරගෙන අම්මා ආවා. ඒ සපෝට් එක මට තියෙනවා අම්මගෙන්. ඇත්තටම සර්ට අපිට වලට හරියන්න ඕනි. සපෝට් ටීම් එක නියමයි. මම රෑ 12ටත් ප්‍රශ්න අහලා උත්තර අරගෙන තියෙනවා. ඇත්තටම මට මං අහන ඕනම වෙලාවක මට සපෝට් එකක් දීලා තියෙනවා. මම ඒකට ගොඩක් තැන්ක් යූ කරනවා. දිනිසු සර්ට සපෝට් ටීම් එකේ හැමෝටම හරියන්න ඕනි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේකෙන් ගේමක් ගහන්න තමයි නවතින්නේ.